ඉතින් කොහොමද ළමයි? ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඔන්න ගොඩක් කාලෙකට පස්සේ අලුත් vlog එකක් අරන් එන්න ඕනි කියලා හිතුවා. ඉතින් දවස් දෙකක දේවල් එකතු කරලා ඔන්න පොඩි vlog එකක් මම අරන් ඇවිල්ලා තියෙනවා. දිගටම බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. ඉතින් මම අද වැඩ වගේකට එළියට යන්න තමයි හදන්නේ. ඉතින් මේ යන වැඩ වගේකින් මම එක කොටසක් තියෙනවා ඔයාලත් එක්ක දැම්ම ෂෙයා කරගන්නේ නැහැ. ටික දවසක් ගියාට පස්සේ තමයි ඔයාලත් එක්ක මම ඒක ෂෙයා කරගන්නේ. මම ලෑස්ති වෙනවා වීඩියෝ කරේ නැහැ. මම ලෑස්ති වෙලා ඉවරයි. ජුවලරිස් දාගන්න තියෙනවා. මේක and මේක. මම මේ දෙක දානවා. මම හිතනවා එච්චරයි කියලා. මේක තමයි බෑග් එක. හරි. දැන් පික් මේකක් දාගමු. යන්නේ. අද මම යන්නේ තනියම නෙවෙයි. මගේ යාළුවෙකුත් එක්ක තමයි මම අද යන්නේ. මුලින්ම මම යන්නේ වැඩ වගේකට කියලා මම ඔයාලට කිව්වනේ. ඉතින් පළවෙනියම යන තැන මම ඔයාලට පළවෙනි ලොකේෂන් එක කියන්නේ නැහැ. ඒක මම next vlog එක ගොඩක් දුරට ඒක වෙයි. ඉතින් ඒක මම ෂෙයා කරගන්නවා. ඉතින් මේ ඉන්නේ මගේ යාළුවා රුක්ෂානියත් එක්ක තමයි මම අද ගමන ගියේ. ඉතින් අපි උදේ නෙමෙයි මම හිතන්නේ මේ දවල් අපි පිටත් වුණා යන්න. ඉතින් අපි පළවෙනි ලොකේෂන් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. කඳුලින්ම ඒ දුක කීවනිතු සංගවා හඳනේන කළුවර රැක පනින්නා රැකලා. ඔන්න ඉතින් අපි පළවෙනි ලොකේෂන් එකට ආවා. අපි එතන තිබුණ වැඩ ටිකත් ඉවර කරලා දැන් අපි හදන්නේ OGF mall එකට යන්න. ඉතින් අද අපි දෙන්න ආදරණීය තරුවක් මූවි එක බලන්න තමයි ආවේ. ගොඩාක් කාලයකට පස්සේ මෙහෙම එළියට ආවේ. මේ වෙද්දි අපි දෙන්න කාලා හිටියෙත් නැහැ. ඒ හින්දා අපි මුලින්ම ආවා KFC මොන හරි කන්න ගන්න ඕනි කියලා හිතලා. ඉතින් අපි බර්ගර් දෙකක් තමයි ගන්න ආවේ. ඉතින් අපි හිතුවට වඩා වැඩි වෙලාවක් අපිට එතනට වෙලා ඉන්න උනා අපේ ඕඩර් එක ගන්න. ඉතින් දැන් අපි කෑම ඕඩර් කරලා බලන් ඉන්නයි හදන්නේ. අපිට අපේ ඕඩර් එක දෙන්න ගොඩාක් වෙලා ඉන්න වුණා. ඒ ඉඳලා අපිට දැන් මේ වෙද්දි ටයිම් එකත් හරි මූවි එක පටන් ගන්න. අපි ආවේ 4:10ට. හවස තිබුණ ටයිම් එකට තමයි අපි ආවේ මූවි එක බලන්න. කොහොම හරි අපි ඔතන ඉඳලා ගොඩක් වෙලා ඉන්න වුණා. ඒ ඉඳලා අපි අපේ බර්ගර්ස් දෙකයි ඩ්‍රින්ක්ස් එහෙමත් අරගෙන අපි යනවා මූවි එක බලන්න. දැන් පරක්කු වෙලා තියෙන්නේ. දැන් අපි ඉක්මනට යමු ආදරණීය තරුවක් අලුත් මූවි එක බලන්න. මගේ වාසේ ඉඳ තබනම් බෝසේ නුඹ දැසේ මල් විකුණා දෝ ආවාරේ මල් ලහුරේ මම හිටියා දෝ විකාරේ අතරදි වලල්ලේ දිස්නට බලන්නේ සින්දූර් ගගා මල් ගසා අපි නතන්නේ.
ඉතින් ලස්සන මූවි එකක් ඇත්තටම ලස්සනට තිබුණා. ඉතින් අපි මූවි එක බලලා එළියට එද්දී සාරංගයි දිනක්ෂී දෙන්නම ඇවිල්ලා හිටියා. ෂනු නම් හිටියේ නෑ. හැබැයි සාරංගයි දිනක්ෂී ඇවිල්ලා හිටියා. ඉතින් එයාලත් එක්කත් කතා කරලා අපි මූවි එකත් බලලා එයාලත් එක්කත් කතා කරලා දැන් ඉතින් අපි ඩිනර් වලට යන්න තමයි තියෙන්නේ. ඔබ ගාව මම මැවීන බොඳ වේලා කඳුලින්ම ඒ දුක කීවනෙතු සඟවා හඳනේන කළුවර රැක පනින්නා දැකලාද තරුකට හිතලේ. ඉතින් අපි මූවි එක බලලා එළියට එද්දී රෑ වෙලා තිබුණා. ඉතින් අපිට බඩගින්නක් තිබුණෙත් නැහැ. ඒත් අපි ඩිනර් වලට ඩිනර් ගන්න යමු කියලා අපි ගියා රෙස්ටොරන්ට් එකකට. මට නම මතක නැහැ. මම මෙන්ෂන් කරන්න. ඉතින් අපි එතනට ගිහලා පොඩි දෙයක් කන්නත් අරගෙන මං හිතන්නේ අපි ගත්තේ චිකන් රයිස් එකක්. පොඩි දෙයක් අරගෙන අපි කාලා එතන පොඩක් වෙලා ඉඳලා එන්ජොයි කරලා අපි ඒ දවසේ එතනින් ඉවර කරා. good morning ඔයාලා හැමෝටම. ඔන්න මම අද ගොඩක් කාලයකට පස්සේ ගෙදර යන්න තමයි හදන්නේ. හේතුව අපේ අයියගේ බර්ත්ඩේ එක තිබුණා 13 වෙනිදා. අද නම් 15 වෙනිදා. ඉතින් අද අපි ඩිනර් වලට එළියට යමු කියලා කතා වෙලා මං ගෙදර යන්න තමයි අද කියන්නේ. මම ලෑස්ති වෙන මුකුත් රෙකෝඩ් කරේ නැහැ. කෙලින්ම ලෑස්ති වුණා කියලා. ඊට පස්සේ මේ තියෙන මගේ අවුට්ෆිට් එක හැමදාම වගේ වයිට් කලර් ඩ්‍රෙස් එකක් තමයි යන්නේ. බලන්නකො මං කොහෙද යන්න ලෑස්ති වෙන්නේ කියලා. හරි. කොණ්ඩේ නම් කොහොමද දන්නේ? මට ලේසි විදියකට තමයි. හරි මම දැන් කියනකො මං කොහෙද යන්නේ කියලා. දැන් අපේ අයගේ බර්ත්ඩේ එක. ඉතින් අද අපි ඩිනර් වලට යනවා. දැන් මං ඉන්නේ කටුනායක. අයියා ගෙදර යන ගමන්ලු. ඉතින් මං දැන් ලෑස්ති වෙනවා. දැන් වෙලාව මම හිතන්නේ දැන් 2:20 වෙලාව. මං ඉක්මනට යන්න ඕනේ. පරක්කු නැහැ. ඒත් දැන් අපිට කලින් අයියා ගෙදර ගියම අයියා බයිනවා. එන්නේ කිව්වල කවුරුත් ගෙදර නැහැ කියලා. ඒ හින්දා මම ඉක්මනට ලෑස්ති වුණා. රින්ග්ස් දාගත්තා, බ්‍රේස්ලට් එක, ඉයරින්ග්ස්, hair done, makeup done. දැන් තියෙන්නේ මට බෑග් එක පැක් කරගන්න. මම ඇඳුම් ගොඩාක් අරන් යන්නේ නැහැ. ඇඳුම් අරන් යන්නෙම නැහැ. මම මේකම ඩිනර් වලටත් අඳිනවා. සමහර විට හෙට උදේටත් මේකම ඇඳගෙන එනවා. ඇඳුම් අරන් යනවා වෙන බෑග් එකක් ගෙනියන්න ඕනේ. ඒ හින්දා මම ඇඳුම් ගෙනියන්නේ නැහැ. ගෙදරට අඳින්න ඇඳුම් එහෙ තියෙනවා. ඒ හින්දා අනිත් ඕන කරන පොඩි දේවල් ටික විතරක් මම පැක් කරගන්නවා. හරි. මේ ඇවිල්ලා අපේ අයගේ බර්ත්ඩේ එක දවස නෙවෙයි. අපේ අයගේ බර්ත්ඩේ එක තියෙන්නේ 13 වෙනිදා. මේ 15 වෙනිදා. ඉතින් අපි 13 අපිට මීට් වෙන්න හම්බුනේ නැහැ. එයත් වැඩ හින්දා. ඉතින් අපි ප්ලෑන් කරා අපි එහෙනම් සැටර්ඩේ මීට් වෙමු ඩිනර් වලට එළියට යමු කියලා. ඉතින් ඊට පස්සේ දැන් මම මේ සැටර්ඩේ යන්න තමයි හදන්නේ ගෙදර ලෑස්ති වෙලා. ඉතින් මං යන්නේ බස් එකේ හින්දා මං ඉතින් ලේසි විදියට යන්න ඕන හින්දා පහසු විදියට මම කොණ්ඩේ මේ විදියට ආපහු දාගත්තා. දැන් ඉතින් ලෑස්ති වෙලා යන්න තමයි තියෙන්නේ. ලෑස්ති වෙද්දී අයියගෙන් කෝල් එකක් ආවා. එයා අරගෙන කිව්වා මම ආවේ උදේ මේ මම දැන් යන්න තමයි හදන්නේ කියලා. ඉතින් මම ඔය ඒකට දැන් ඇඬිලා වගේ ඉන්නේ. එයා බොරු තමයි කියන්නේ. එයා ඒ වෙලේ තමයි ගෙදර ආවේ. ගෙදර එද්දි මම නෑනේ. ඊට පස්සේ මේ එයා කියනවා එයා උදේමලු ආවේ. අපි දැන් යන්නලු හදන්නේ එම කියලා. ඉතින් දැන් ඉතින් මම යන්න තමයි හදන්නේ. මම ලෑස්ති වෙලා ඉවරයි. එයා මොනවද කිව්වට ඉතින් එයා මන් දන්නවා එයා යන්නේ නෑ දැන් කියලා. එයා බොරු කිව්වේ කියලා. මට හරියම වතුර තිබහයි. සදා කාලෙම හදේ වීනෝ මව පැසිනා මගේ හිනේම සොයාවා පැතුසේදා. දැන්
මම යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මට සීට් එකක් නම් හම්බුනේ ටිකක් දුරට ගියාට පස්සේ. ඉතින් මම අද යන්නේ කුලියාපිටිය පැත්තෙන්. සමහර දවස්වලට නාරම්මලිනුත් යනවා. සමහර දවස්වලට කුලියාපිටිය පැත්තෙනුත් යනවා. ඉතින් දෙකම වෙනසක් නැහැ. එකම දුර වගේ තමයි තියෙන්නේ. දැන් ඉතින් කෙලින්ම මම ගෙදරට තමයි යන්නේ. පොඩි බඩු වගේක් ගන්න මම කුලියාපිටිය මෝලි එකටත් යනවා. ඒව නම් මම මුකුත් වීඩියෝ කරේ නැහැ. මොකද මං යද්දි ගොඩක් හවස් වෙලා තිබුණ නිසා. දැන් ඉතින් කෙලින්ම ගෙදර යන්න තමයි තියෙන්නේ. හරි. දැන් මම කියන්නම් මොකද උනේ කියලා. මේ තියෙන්නේ මම ගෙදර ගිය දවසට පහුවදා. රෑ අපි හිතපු විදිහට කිසිම දෙයක් උනේ නැහැ. ඉතින් මම ප්ලෑන් කරන් ගියේ ගෙදර හැමෝමව ඩිනර් වලට එළියට එකගෙන යනවා කියලා. හැබැයි අයියා කිව්වා එයාට එළියෙන් කන්න බෑ. එයාට ඕනේ අම්මගේ අතින් හදලා ගමේ විදිහට රසට කන්න කියලා. ඉතින් කරන්න දෙයක් නැහැ. කොහොම හරි අපේ ඩිනර් එක කැන්සල් වුණා. අම්මා ගෙදර රසට කෑම හදලා අපිට දුන්නා. ඉතින් රෑ මුකුත් මම වීඩියෝ කරේ නෑ. මේ තියෙන්නේ පහුවදා අම්මයි මමයි ආව ටවුන් එකට තිබුණ වැඩ ටිකක් ඉවර කරගෙන යන්න කියලා. ඉතින් අපි ආවා ෆෘට් සලාඩ් එකක් කන්න. අම්මා නම් ගත්තේ අවකාඩෝ ජූස් එකක්. මෙතන ඉස්සර කෑම හරිම රසයි. හැබැයි දැන් නම් කිසිම රහක් නෑ. ඒකත් කියන්න ඕනනේ. ඉතින් ඔය මූණත් අද කරගෙන කන්නේ. ඉතින් මේක ඉස්සර වගේ රහ නැති නිසා. ඉතින් අපි මෙතනින් කාලා බීලා අපි ආපහු යනවා. අම්මා යනවා ගෙදර, මම යනවා කටුනායක. ඉතින් මේ vlog එක හිතුන විදිහට ඉවර කරන්න හම්බුනේ නැහැ. මොකද අයියා plan එක වෙනස් කරා. එයා කිව්වා යාට ඩිනර් යන්න ඕනේ නැහැ කියලා. ඉතින් මේකේ ඔච්චර තමයි ඔයාලට බලන්න තියෙන්නේ. හිතුවේ නැති විදිහට වෙනස් වුණා. ඉතින් තේරුමක් නැහැ වගේ හිතෙනවා. ඒත් මම වීඩියෝ කරපු හින්දා මට හිතුණා ඒක එඩිට් කරලා ඔයාලට ගේනවා කියලා. ලාවට රතු හැන්දෑවේ මෝරණ කොට ආලේ බාධක නැති මල් පාරේ පානගමුද සීතේ කාලය ගෙවුනේ ආදු විමානේ කොමල පෑවේ ආස නිසානේ සුන්දර සුන්දර ලන්දා මංගින්දර ගින්දර වින්දා සංකර පෙම්පුරවන්මා දැන් බායට කරකන් යන්නා සුන්දර සුන්දර ලන්දා මංගින්දර ගින්දර වින්දා සංකර පෙම්පුරවන්මා දැන් බායට කරකන් යන්නා. ඉතින් ආයෙමත් අලුත් vlog එකකින් හම්බ වෙමු. thank you මේක ඉවර වෙනකම් බැලුවට. ඊළඟ පාර vlog එක මීට වඩා ලස්සන vlog එකක් ගේනවා කියලා මම promise වෙනවා. එහෙනම් thank you bye.